හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන අලුත් වීඩියෝ එකක්. ඉතින් අද ෆුඩ් චැලෙන්ජ් එකක් ගෙනල්ලා තියෙන. කොට දවසකට පස්සේ ඉතින් ෆුඩ් චැලෙන්ජ් එකක් කරනවා. රෑ තමයි චැලෙන්ජ් එක කරන්නේ. අද මොකක්ද චැලෙන්ජ් එක කියලා දන්නවද? කියනවා. අද වෙන්නේ කෙලින්ම නූල් වලින් තමයි නූල් අමාරුයි දාන්න යන්නේ අපි. හොඳ දෙයක් තියලා අවුල් දෙයක් තියලා. මේ නූල් ගන්නේ දැන් හැම එකකටම නූලක් ගැට ගාලා කරගෙන තියෙන්නේ. එක එක ගන්න තියෙන්නේ. මේ ටික පටලවල තියෙන හැම අල්ලලා ඉන්නවා. ගන්න තියෙන මාක් හරි එකකින් ඇදලා ගත්තා. එන එක තමයි අපි ගන්නවා. ඒ විදිහට වෙන්නේ. ඊට පස්සේ කන්න තියෙන්නේ 1000 තියෙනවා 5000 තියෙනවා 500 තියෙනවා ආයේ මිරිස් කරලක් තියෙනවා බීම තියෙනවා යෝගට් එමෙ ගොඩක් තියෙනවා. කොට චොක්ලට් ආතල් ලුණුත් තියෙනවා. ඔයගේ තමයි කැමටි තියෙන්නේ. දැන් වැඩි තියෙනවද යන්නේදී? හරි එහෙනම් අපි චැලෙන්ජ් එක ස්ටාර්ට් කරමු. ස්ටාර්ට් කරන ගමන් වීඩියෝ යන්න ගමන් තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මතක් කරගන්න. එහෙනම් අපි වීඩියෝ එකට. හරි ඉතින් බලමු දැන් අද 5000 ගන්න කවුද කියලා. දැන් 5000 ගන්නවද කියන්නේ? අනිවාර්යෙන් 5000 ගන්න වෙනවා. වටරක් වාරේ බීම් එක තිබ්බත් අවුලක් නැහැ. මේ චිප්ස් එක ගන්නත් ඕනේ 1000ක් හරි ලයින් කරගන්න ඕනේ. මෙන්න තියෙන පොටාස් එක. හරිද? දැන් මේටි පොඩ්ඩක් මෙන්න මේ විදිහට අඹරන්න. ඒක හොයන්න වෙන්නේ අස්ස වලට දාන්න. කොහොමද ඉබ්බා ඉතින් හොයන්න බෑනේ. නූල් වලට ඔගේ වැටිලා තියෙන්නේ. අදින් තියෙන එක තමයි. කවුද ස්ටාර්ට් කරන්නේ? මම ස්ටාර්ට් කරන්න මිරිස් කරලායි නූල් ටිකයි නදුව නෝන එකක් එන්න කියලා තමයි හිතන්නේ. ආන්දීන් දාමුනෝයින් කියලා. වන්දරේ කොන්දවල ගත්තා වෙන්න කියලා. ඔන්න දාලා ගන්න. එන්න අරන් දින්නේ. දෙයනේ කියලා. පාන්නේ කදිනේ නිමාඩ. මිරිස් කරලා නම් දැන් මේ ටික පැටලෙනවා. මේක පස්සට කරලා යන්න. පන්දෙන් කුලේ වගේ දඟලන්නේ. නෑ. පන්දෙන් කුලේ වෙනවා. නෑ. දෙයින් නූල තරුනේ නේ. දෙයින් කියලා. නෑ මෙන්න මේ ගිහින් තියෙන්නේ. අයියෝ මාළු එක වුණා වගේ විලිපිටට. නේද? හරි. අයියෝ මොම්බල පන්දේ කුලේ මේක පාරවද කියලා ගන්නේ නම් කල්ලා හැලවන්න. ඔය කන්නේ ඒක අවුලෙන්නේ නැහැ. හෙට කියලා කනවා එක. කඩන්න පුළුවන්ද? කටින් පැත්තට කරනවා නැත්නම් අමාරුයි ගෙන්නේ. කරනවා. ඒ වැඩි කන ගමන් අපිට ගේම් එක ගියයි කියන්නේ. ඔව් කන ගමන් කර කර යන්න තියෙන්නේ. හරි නෑ මේ. හරි පන්න. දැන් මාගේ අවස්ථාව හරියට නෝල් කොටන්න ඉස්සෙල්ලා. බලන්න දෙන්නේ. එකක් දුන්න අවුලක් නෑ. එක මෙයාට හරි. අලනවා. මොකද කියන්නේ බීම කරන් පෙන්නන්න පළවෙනි පාරේ. එකම පැමිණීම ලුණු ටික එන්න කියලා තමයි කියන්නේ. මෙන්න අදින් දෙපැත්තේ. මිරිස් කරලා. නෑ. කොහොද වහලගත්තේ? මෙදි. ඒක මම බේර ගත්තා. ඒක බේර ගන්න. එයාට ඇවිල්ලා තියෙන චොකලට් එක. අම්මෝ වන්දි මිරිස් කරලා එළියට තිබේ ඒක කියලා. ස්ටික් එකක් හම්බුණා. මට දුන්නේ. ආ කැන් බෙදාගන්නේ. ඔව්. ගැම්මඩ. හොඳ ආරම්භයක්. ස්ටික් එකක් හම්බුණා. බීම එක කූල යනට අගල බීම එක්කම හරි වා ගන්න ඕන. පොටවල් ටික මෙහෙම නමලා තියලා මෙතන මේ ගන්න ඕනේ. නැත්නම් ආරින් පේනවනේ. මම ගන්නට පේන. දැන් මගේ අවස්ථාව අපේ යාළුවෝ ටික දන්නවා ඉතින් කොල්ලා කොහමද කියම මේ ගොඩ දානවා කියලා. හරි ලුණු එක තමයි. ලුණු එකයි මිරිස් එකයි නතුව ඕන එකක් කියලා. ලුණු එක. මේලා කොහොමද ස්පෙක් පාරක් වගේ තිබුණා. වෙන්න ආවොත්. මොකක්ද තියෙන්නේ? 5000 පැත්තටයි කොලේ තියෙන්නේ නා. නූල තියෙන්නේ නා. නෙමෙයි. මේ අවස්ථාවේ බිලි බානවා වගේ. වාසි කොටයි අද. ජාන්ගේ චොක් එක ගියා. ජාන්කි චොක් එක අවස්ථාව ලැබුණා. අඩි අපරාධ මං ආත්මයක් ගියා. බෙදා ගන්න නැහැ කියලා කෑම මෙයා ඉස්සල්ලා ඒක කිව්වා. දැන් බෙදීලේ නැහැ. අවශ්‍යයක් නැහැ මට කරන්න දෙයක් නැහැ. දැන් ඊළඟට රැස්ති ගන්න.
අපරාධ බෙදා ගන්න තිබ්බේ නේද? බීමෙක් ගන්නවා. යාළුවෝ මේ දැන් ලයිලා ඊ වැඩේ යනවා. කාට දැන් තේල්ලයි කොහොමද ගේම් එක යන්නේ කියලා? බලන්න අනිවාර්යෙන් දැම්ම. ඒ කියන්නේ වීඩියෝ එක බලලා ඉවරලා කමෙන්ට් එක දාන්න බෑ. දැම්ම කමෙන්ට් එක දාන්න කාඩ මිරිස් කණ්ඩ වේද කාට 5000 ගන්න වේද කියලා කමෙන්ට් එකක් දාන්න. කවුද මන්නේ? ඔව් මන්නේ වෙන්නේ. මේ චොකලට් එක ගත්තේ. මිරිස් කරලා එන්න කියලා. මිරිස් කරලා නම් එන්න බෑ. මේක හොඳයිනේ. ඉමි ගහියෙම ඉන්නවා. අනේ බෑ. දුරුසත් යාළුවනේ මේක මොන්න තියන්නේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. ලුණුද මිරිස්ද? ලුණු. ජය වේවා. ලුණු එකයි මිරිස් එකයි අර මේව දෙක මා අතින් අල්ලගෙන මේක හොඳයි කියලා ගත්තේ. පුතාගේ තමයි වරන්නේ මිරිස් වලට වඩා ලුණු හොඳයි. අද මම බේරුවා යාළුවනේ. ලුණු කියන්නේ ලුණු එකේ. කොච්චර නම් හොඳ දෙයක්ද දැන් අපි ලුණු කමු කැටයක් කමු. ලුණු කැටයක්. Stop it. Get some help. අන්න ඉතින් මම ගන්නද අපි කැටයක් ගත්තා. කැට සූප් කරනවා. ලුණු කන අතරේ අපි රස බලනවා නේද මොනවා ගන්නද? ලුණු ගැලපෙන්නේ නැහැ මෙව ඒකම චොක්ලට් වල. මොන තව කැටයක් කනවා. මේ ලුණු තියෙන්නේ නැහැ. එතෙක් දාන්න නැපිනා. තාකුණා. යාළුවනේ කමෙන්ට් එකක් දාන්න ඊළඟ එකේ අමාරු මේක තියෙන මිරිස් කරලා දැන් ඊළඟට මිරිස් කරලා කාටද යන්නේ කියලා. මට එන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. හැබැයි යාළුවනේ ආවොත් මම ලුණු කැටේ වගේ නෙමෙයි මිරිස් කරලා ගත්තා. මරස් කාලා ඇද්දා ඊළඟට බිස්මෙක් ඇද්දා. ඒක ගැහුවා. මේ ආයනේ දැන් ටික නේද කියලා. නැත්නම් මම ඒවට කනවා. ඒක අපි මෙතන නේ අයි කරනවා නේ. නෑ එතන කියන්නේ එන්නත් තිබේ. ලුණු එපා එනවා කැට දෙයක් කියන්නේ මම මොඩල්. ඒ අවස්ථාවේ බිලි පිටකට අවුලලා තියෙන්නේ මෙන්න මේක. මේ තීරම හොඳ මේක ටික යනවානේ. බෑ මේක අසාදාන්නේ. හරි. මම හිතන්නේ මේක සැලසුම් සාගත වෙන එක. සෑම් dance එකක් තියෙනවද? මොකක්ද මේ ලොලිපොප් ගන්නෙ? ලොලිපොප් එක කන්නේ. මම හිතන්නේ ලොලිපොප් එක වාගේ දෙන්න රූපන්නේ. මම මේ ලොලිපොප් එකේ අර සීනි බෝලේ හරි සූප් කරනවා. ඔය අනිත් පැත්ත සූප් කරනවා. මොකද්ද මේ නිකන් අර නිකන් ප්ලාස්ටික් එක බටි. බටි මොකක්ද කරන්නේ? මේ දැන් අන්තිම හරියන්නේ අන්තිම හරිය වුණේ තදිනවා. මේ කාර ගන්නවා. ඔන්නෑලෝනේ ඊළඟ අවස්ථාව දෙන්න ඉස්සෙල්ලා පොඩි ලොලිපොප් කෑවා. අපරාධ මගේ ලොලිපොප්. ඔව් සූප් කන්න තියෙන අපන්නේ. මේ සූප් පන්න කරන යාළුවනේ ඒක කරන්න වෙන්නේ නැහැ. ගමුනේ මොකක් කරන්නේ? නෑ හොඳයි. ඔව් අදින්නකෝ. මොකක්ද ආයේ පන්දේකුලි. යාළුවනේ හරිද පන්දේකුලි? Oh my God! මුල ගැලුණා. වැඩේ ගැලුණා. හරි. එකපාරම හේරම ගියා. ගෑම්මඩ පන්දේකුලි දෙන්නලා ඉන්නේ. හරි දැන් මම මේ කෑම සේරම ආහෙට කියලා කන්න. හරි. දැන් කෑමත් එපා වුණා. පහේ කොලේ ගියා. තායි 10 තියෙනවා. දත්පන් තියෙනවා නරග නෑ නේ සල්ලිනේ. මට ස්ප්‍රයිට් එක ඕනේ කොහමද? මොකක්ද මේ? ගන්න. හරි. ඈ? 500 සල්ලි දෙයියන්ගේ මාල්ටි. මේ අල්ලේ පාටි 500 යන්න ගියා තදාහක් ඉතුරුයි. චොක්ලට් එකත් ඉතුරුයි. 500ක් ගන්නවා. මිරිසුත් ඉතුරුයි මේ පොඩි චොක්ලට් එකකුත් තියෙන අපේ හදන්නේ. මිස් කරලා අවසානට ඉතුරුනොත් නම් ඒක කන්න ඕනේ නෑ නේ. කැනිත් ඒකේ ටික ඇවිල්ලා. එහෙම බෑ. හම්බෙනෙක් කෙනා කන්න වෙනවා. ඊළඟට chance කෙනෙක් කෙනාට. හරි යාළුවනේ දැන් ඉතින් මගේ chance එක තියෙනවා. මට බීම් එක ගන්න තමයි ලොකුම බලා කරලා බීම් එකයි මේ මෙන්න මේකයි. 5000 රන් ඉතින් දැන් මේ දෙක තමයි ලොකුවට මොනේ. යෝගට් නම් කනවනේ හැමදාම යෝගට් නම් ඕනේ. බලු මට ගන්න පුළුවන් වේද කියලා. හරි මං ගන්නද? හරි ගන්න. ඔව් ඉමීඩියට්. බීම හරි ඒකයි.
කොයි මාළු කිව්වලු. ඒක කොහොමද? ඒකත් ගියා. කැමතිෙන් හිටිය ස්ප්‍රයිට් එකට. තනියම කන්නේ බොන්නේ කිව්වේ. 2000 දාගෙන කන්නවත් කල්පනා වුණා නම් හරි ඉතින් ඒකටත් කැමති වුණේ නැහැ නේ කොහෙද ඉතින් මුලින්ම. ඉතින් ස්ප්‍රයිට් එකකට කඩින් ගිහිල්ලා කියලා. ස්ප්‍රයිට් එක දිහා ඉන්නවා තව කෑම හම්බුන කාලෙ කරලා බොන්න පුළුවන්. හරි. තව තියෙනවා කෑම 1 2 3 4 5 6 7ක් තියෙනවා. තරම් 7ක් තියෙන බලු. ඒ වගේ අවස්ථාවනේ. මගේ අවස්ථාව. මම දැන් ආසාවෙන් ඉන්නේ අර ගන්න චිප්ස් එක ගන්න. ඒ වුණත් මම මෙතන ටික දිනන වගේ තමයි. කට්ටිය දාම වීඩියෝ එක ලයික් එකක් දැන් ලම් කරමු නැත්තම්. ආරං කරු නැත්තම් හොයන්න පුළුවන්නේ. එයා ගන්න පුළුවන්. කැම ටික යාළුවනේ ලං කරන්න යන්නේ. එක කොට ලං කරා. කවුද වani? හරි. 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 මේ මම අන්තිම පොතල්ල. ගන්න. මම වෙන්නේ අන්තිම. හරි ගන්න මිස් එක. කැරකිලා මටම මිස් කන්න වෙයි වගේ. ඒ මල්ලුන් කෑ කමන්නේ. සබල් කරු. හරි. ඔව්. හරි. බලන්න ඔය දැන් නෝනේ. අන්නේ කදින් බලන්න ටෙස්ට් කරලා කියලා බලන්න. කරනවානේ. අවනේ බඩුව තමයි. දැන් වගේ සැප මාරිය මට ආවා. ඇයි බබ ලුණු කෑවේ? ඉතින් නෑ. දැන් ඉතින් ස්පයිඩ් උත් නෑ මේක කන්න. මිරිස් කන එක යාළුවන්ට වෙන්නන්න වටිනවා. අපි වෙන්න මේක වෙනම. හරි. ඔන්න ඉතින් මිරිස් කන්න යන්නේ. කරන්න යන්නේ. පොඩි කාලේ ඉඳලා මේ වයසට ගත්තාම මිරිස් කරලා තමයි වැඩිම ගන්නෙ. මාළු පිණි දාපුව මිරිස් වල හැටියට මම මිරිස් ගෝණි 10ක් විතර කාලා ඇති. අපේ අම්මා දාපුවයි ගෙදරින් දාපුවයි. දැන් ඒක දිහා හිතලා සැරේනවා යාළුවනේ. යාළුවනේ කොච්චර හැරවුණත් අභියෝගයට බාර ගන්නවා. පැනලා දුවන්නේ සැර නැහැ. තමයි. නමුත් ඒක ඇත්ත තමයි. අන්න හොඳට හැටුවා. මුදට මාපල කන්නේ. ආවේ. අඳන්නේ. අර හොඳේ ඒ ලුණු මට හම්බුනේ. ලුණු කාලා ඉන්නවා. මම මිරිස් කාලා ඉන්නවා. හරි. right. ඒ අවස්ථාවේ මොකද්ද? චොකලට්. චොකෝලා. යන්නේ වීඩියෝ කට්ටුනේ මොකුත් නෑ. අර මිරිස් කාලා කාලා තාම මම ගේම් එකේ. මොකද වෙන්නේ නැහැ. මොකුත් බීලා නෑ. අම්බ මොන්නේ නම් මිරිස්සර. මම මිරිස් සරේනවා. මර උපත් කෑදෙන්න. නෑ බෙදා හදාගන්න නෑ කිව්වනේ. ඉතින් මොකටද නේද යාළුවනේ මිරිසුත් කාලා ඉතින් ආයෙම නඩු. හරි. දැන් මගේ අවස්ථාව නේද? හරි. චූටි කොටුවක් දෙන්න. චූටි කොටුවක්. දැන් දෙන්න මොකක්ද ඉන්නේ? යාළුවනේ දෙන්නේ නේ. ඒක මරු. බීම තියනවට. අර වෙලාවෙ දෙන්න දුන්නේ මිනිස්. හරි. මම ගත්තේ වයින්. ඉතින් ඔයා අඟුල අල්ලන්න බෑ. ඉතින් මට ඉතුරු කරන්න කැමරේ බලමු. මගේ ආසාවක් තියෙනවා පොඩි යෝගට් එකක් කන්න. යෝගට් එකට ජම්බෝ වෙන ටික මරු. මට මේ 1000ට වඩා වටිනවා මේ වෙලාවේ හැටියට 10 විතරදී. බෑට් තාම වීඩියෝ කරන්නේ. යෝගට් එක හරි මේ ජම්බෝ වින් එක හරි. මම කැමති මේක මේක ඒත් දන්නේ බල. එහෙනම් මම ගත්තා. දිගම නූල ගත්තා. මොකද්ද දන්නේ? වන්ගන්නේ මඩදී. මේ අවස්ථාවේ ජම්බෝ විනට් එක. ජම්බෝ පීනට් එකේ නම යාළුවනේ වෙන්නේ. කමන්නේ මම බීමෙක් ගත්තේ. යාළුවනේ චැලෙන්ජ් එක කරන්න කලින් ඉඳන් බීමක බොනවා කීකේටියේ. ජම්බෝ පීනට් කනවද? ජම්බෝ විනට් ගහන්නේ ලුණු වැඩි. බුරුවට ගියේ. ලුණු වැඩිද? නෑ බුරුවට කිව්ව වෙනදායි. ජම්බෝ පීනට් මම ගාලා නේ. හරනේ.
පල් තියෙනවා හෙට මං කන්නම් කෝ කීද හරිද ඕක රුපියල් 60යි මං පැකට් 10ක් මේ තියෙන කෝ 10ට මයිසි තව ඇවිල්ලා තියෙනවා රුපියල් 1000ක් යෝගට් එකක් චොකලට් එකක් අපි පොටටෝ චිප්ස් එක තියෙනවා චිප්ස් එක තාම මෙන්න මෙහෙම මිරිස් නැට්ටක් දීලා ඒක නෑ ඒක කාපු එක මිරිස් නැට්ට මම ඒක සබ්ස්ක්‍රයිබ් කරමු නැති තාම සබ්ස්ක්‍රයිබ් කළා සබ්ස්ක්‍රයිබ් කරමු හරි දැන් කාගේ අවස්ථාවක් තියෙන මගනේ දැන් වාගේ අවස්ථාවක් චිප්ස් එකෙන් ඔයන්ට වෙරි නැතිනම් අල්ලන් ඉන්න යෝගට් එක නම් එපා මට යෝගට් වලට දැන් එපා දැන් යාළුවනේ මොකක්ද කියලා හිතන්නේ මම හිතන්නේ අර චූඩි චොකලට් එකක් තිබුණා ඒක ගියොත් නරකද චිප්ස් එකද කොහමද හරියටම කිව්වේ ආයිසාවනේ කොහමද හරියටම කිව්වේ හරියටම හිතුවා වගේම ඒක ගියා ඔයාලට බැලුවා නෑ හොයන්න බෑනේ ඉතින් මේ නෑ අර වබලට කවන්නේ මෙහෙම කරලා නෑ මම බැලුවේ නෑ දැක්කෙත් නෑ මේ හරියටම කිව්වනේ යෝගට් එකේ ඉවරලා මේ අනුමාන කරලා කිව්වේ නෑ අම්බල යෝගට් එකේ කියලා උනා චූඩි චොකලට් එක යාළුවනේ දැන් නම් ඉතින් පොඩි පැහැදිලිතාවයක් තියෙනවා දැන් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ ඒත් මේක පටලවන්න ඕන මේ හොයන්න බැරි හොයන්න බැරුව යන්න එතකොට මේ ඉතින් මේ හරිය පටලවුවාම හරිය බලන්නේ නෑ එතකොට හොයන්න ගන්න එක්කෙනා පොඩ පටලවන් තියන් ඉන්නවද දැන් මම ඉන්නේ තව පටලවලා හරි කොහොමද කරන්නේ මම කනද දැන් හොයන්න බෑ පටලවල තියෙන අංශක 300ට මොකද්ද ගන්න ඕනේ මගේ බලාපොරොත්තු තියෙන යෝගට් එකමයි මෙන්න ගත්තා යෝගට් එක තමයි යාළුවනේ අද දවසේ මම කියන දේ වෙනවා මොකද දන්නේ නැහැ ඒක තමයි මිනිස් කම්නුනේ මිරිස් කාලන් කෑවා තමයි ඒත් ඊට පස්සේ මම කියන දේ තමයි යන්නේ ඊට කලින් මන්තරේ දාන්න බැරුව කියලා දැන් තමයි මන්ත්‍රේ වැඩ කරන්නේ මිනිස් කෑවනේ මිරිස් කෑවා තව අවස්ථා දෙකයි තියෙන්නේ 1000 හම්බ වෙනවද 1000 නම් ඕනේ නැහැ මම 5000ක් ගත්තා මට චිප්ස් එක හම්බුණා මං ගොඩ මේ ලොලිපොප් කන්න මා රසයි වගේ පොඩි කාලේ වාලා වගේ පොඩි කාලේ කෑවට පස්සේ තාම කෑව නැහැ අවුරුදු කීයකට පස්සේ ලොලිපොප් එක මං හිතන්නේ මේක කෝපිරාත් සෝදක් එනවාට අවුනේ කෝපි එකද මං හිතන්නේ කෝපි කියන ඔය වගේ රහත් තමයි මේ අර සෝදක් කියන කෝපි සෝදක් ලොලිපොප් එකක් කන්න නැති අවුරුදු 30කට විතර පස්සේ වගේ ලොලිපොප් කන්නේ නේද මම ටොපි එකෙන් කනවා ඩින්ගා මෙයා තමයි ඉතින් මේ වගේ දේවල් වලට දාලා කවවන්නේ ලොලිපොප් එකක් නෑ මං ඉන්නේ ඇත්තට පෙන්නන්න ගාට මගේ එකම තමයි මේ 1000 පෙට්‍රල් ටිකක්වත් ජාගන්න දැන් වීඩියෝ එකට ආවට තමයි දැක්කද මොකද 500 දුක් මං කලින් දීලා තියෙනවා 500 මාදී වීඩියෝ එකට ආවනේ ඔව් ඒ ඉන්න 1000 ගන්න තමයි මින් දවස් මිනිහ පාඩියන්නේ 1000 මට කියලා අපි සංගෝලා නූල් දෙක පටලවන්න යාළුවනේ මම ප්‍රජාක් කරේ වගේ ගන්න පුළුවන් ඔන්න යාළුවනේ චිප්ස් එකෙන් මොකක්ද එයාට චිප්ස් එක යන්න කියලා ආකමදි 1000 කොහමද පරියා ඔය යාළුවනේ කියන දේ නෝකද දන්නේ ඇත්තටම ඒ කනවාරද්ද නෑ දැන් මම අර මුලින් කිව්වනේ අර චූටි එකේ යන්න කියලා ඒක ගියා 1000 ඉන්න තිබ්බේ මට මේ ලක් එකේ වුණාද අන්තිම දෙකනේ හොඳ වටුලක් තිබ්බේ ඒකේ මට අන්තිම දෙකේ ඉඳ කනවාරක් ගෙවේ හරි නෑ ඉතින් දැන් ඉදොරන් දෙන්නේ මම ගන්න දැන් තමයි ඉතින් යාළුවනේ දැන් මං ආසමෙන් මට හම්ුණා ඔය අපි පොඩි යමක් දාලා දින්න දැන් ඔන්න ඇදලා ගන්න යන්නේ මාළු කනවා වේද නූලක් කරපු හරියක් අවසාන එක ඔයාලත් පොටටෝ චිප්ස් එකට කැමති නම් මේක පොටටෝ නෙමෙයි එකක් දෙන්න යාළුවනේ රෝහලේතුව දැන් මම පෙන්නනවා මම දිනපු එක ටික මේක තමයි රහම මම දිනපුවා කියන්නේ මේවත් පෙන්නන්න බෑ ඒක නවත් දෙන්නේ මේක ස්නැප් එක තියෙනවා ලොලිපොප් එකේ කූර තියෙනවා 1000ක් තියෙනවා
එතකොට ජම්බෝ පීනට් එකක් තියෙනවා. ඒ වගේම යෝගට් එකක් තියෙනවා. ඒ වගේම අපේ මොනවද මේ වගේ? Pebbles. චොකලට් එකක් තියෙනවා. ඊළඟට රුපියල් 500කුත් තියෙනවා. 1500 ගත්තා නේද? ඒතකොට මම 1500ක් ගත්තා. හැබැයි ඔක්කොම යටයි යාළුවේ 5000 ගොල්ලේට ඒක ගියා. ඒක වේලාසනම ඉතින් ජයග්‍රහණය කරන්න. කරන්න දෙයක් නැහැ ඉතින්. පාස්කල් දොර ඇරලා බලනවා මම කියලා. ගත්තේ මොනවාද? මම මේ පාන්දර පොඩේ චොක්ලට් එකයි පොඩි චොක්ලට් එකයි බීම් එකයි චිප්ස් එකයි මේ මං ගොඩක් කරන්නේ නෑනේ දෙන්න නෑ මම කෑමනේ උඩ කියනනේ යාළුවනේ යන්නේ ඊට පස්සේ යා වගේ කියලා බාලා ඉවරයි මම දියාගන්නේ යම්මා දැන් වාසනාවක් බැලුවා අම්දා වීඩියෝ ගියේ මෙහෙමයි වීඩියෝ එක ගියේ බාලා ගෙදර කරලා බලන්න හොඳයි ඉතින් අපි දැන් ඉතින් සතුටින් ආදලේ පොඩි මොදයක් කරගෙන මේ නිකන් ඉන්න ගමන් එහෙනම් කාටද හොඳම ගියේ කියලා කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න ඊළඟ මොකක්ද ඕන වීඩියෝ එකක් කියලා කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දැම්මොත් චැලෙන්ජ් එකක් අපි දෙන්න කරන්න පුළුවන් ඊළඟට නේද හොඳ චැලෙන්ජ් ඊළඟට කියන්න බැරුව ගියත් ඉදිරියේදී කියන්න පුළුවන් හොඳම චැලෙන්ජ් එකක් දාතේ කණිවැන කරනවා ඔව් එහෙනම් අලුත් වීඩියෝ එක සෙට් වෙනවා ජය නෑ තාම ඉවරයි ඉතින් අද ගියා වීඩියෝ එක ඉවරයි එහෙනම් අලුත් වීඩියෝ එකේ සෙට් වෙනවා ඒක මං ගිහින් දෙක පැටලෙනවා දැන් හරිද එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැති සබ්ස්ක්‍රයිබ් කරන්න හොඳයි වීඩියෝ එකේ අලුත් වීඩියෝ එකේ එහෙනම් සෙට් වෙනවා ළඟම එහෙනම් ඉතින් ගිහින් මම Days of Ashe මං කරනවා